දෙදෙනා අතපත් තුවාලුවට පැමිණි දිනයේ නිවස පුරා පැවතියේ අමුතු නිහඬියාවකි. ඒ ශාන්ති මැණිකේ නිවසට ඇතුළු වූ සැනින් ඇගේ මුහුණ සුදුමැලි විය. වික්‍රම නිවසේ ඉතිහාසය පිළිබඳව පර්යේෂණ කරන්නට විය. ඔහු සොයාගත් තොරතුරු භයානක විය. මෙම ඉඩම 1863 දී බලංගොඩ හාමිනේ නම් වූ මායාකාරී බලවේග ඇතැයි කියූ දරුණු කාන්තාවකට අයත්ව තිබී ඇත. එය තම සැමියාට දාව උපන් සතියක් වයසැති තම එකම දරුවා යම් යක්ෂයෙකුට බිලි දී එම ඉඩම සදහටම තමන් සතු කර ගැනීමට ශාපයක් කර ඇත. පසුව එය වයසට ගොස් හරියටම පාන්දර පෙරවරු 3:07ට වින්දී තිබූ නුග ගසේ අත්තක එළී සියදිවි නසාගෙන ඇත. එය මිය යාමට පෙර කවුරුන් හෝ මේ ඉඩම මගෙන් මුදුරා ගතහොත් මම ඔවුන්ගේ ජීවිතය නිරයක් කරමි හිශාප කර තිබේ. එතැන් පටන් එම නිවසේ පදිංචියට පැමිණි කිහිප දෙනෙකුම අවිරහස් ලෙස මියගොස් හෝ සියදිවි නසාගෙන තිබිණි. වික්‍රම සහ ශාන්ති තීරණය කළේ නිවසේ බලය පිරිසිදු කර එම භූතාත්මයන් සදහටම නිදහස් කිරීම සඳහා තොත්‍රයක් හෝ පිළිවෙතක් පැවැත්විය යුතු බවයි. එහෙත් ඒ සිදු කිරීමට නම් පන්සලේ හාමුදුරුවන්ගේ මුදව් ලබා ගත යුතුව තිබිණි. ඒ සඳහා කල් ගත වෙද්දී බලංගොඩ හාමිනේගේ භූතාත්මය සුමනාව සම්පූර්ණයෙන්ම තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කළාය. එක් රාත්‍රියක ඇය සුමනාගේ ශරීරයට ආවේශ විය. සුමනාගේ දැස් කහ පැහැගැන්මි ඇගේ කටහඬ ගොරෝසු පිරිමි කටහඬක් බවට පත්විය. එය තම දියණියක වූ කාරිකා සහ දේවිකාව මරා දැමීමට උත්සාහ කළාය. වික්‍රම සහ ප්‍රේමසිරි එයම පුටුවක ගැට ගැසුවහ. භූතාත්මය සුමනාගේ කටින් මුන් සියල්ලන්ගේම රහසකින් එක කියන්නට පටන් ගත්තේ ඔවුන්ව මානසිකව බිඳ දැමීමටය. හාමුදුරුවන් උදව්වට වඩින තෙක් බලා සිටීමට කාලයක් නොමැති බව වටහාගත් වික්‍රම ගුරුන් වහන්සේ තනිවම එම තෝත්‍රය සිදු කිරීමට තීරණය කළේය. එය ඔහුගේ ජීවිතයට පවා අවදානම් සහිත ක්‍රියාවක් විය. ඔහු පිරිත්පැන් යන්ත්‍ර දැමූ මුල් සහ තම පරම්පරාවේ ගුප්ත විද්‍යා පොත අතට ගත්තේය. ශාන්ති භූතාත්මය සමග මානසිකව සටන් කරමින් සුමනාගේ ආත්මය ශක්තිමත් කිරීමට උත්සාහ කළාය. මාගේ සියලු දෙවි දේවතාන්ගේ බලයෙන් මේ අමනුෂ්‍ය දෝෂය මේ මොහොතේම මේ ශරීරයෙන් ඉවත් වේයම්. වික්‍රම මහා හදින් වතුරන්නට විය. භූතාත්මය දරුණු ලෙස කෑගසන්නට විය. කාමරයේ තිබූ සියලු භාණ්ඩ ඉහළ පාවේ විත්ති මත ගැටි කුඩු වී ගියේය. සුළඟක් නොමැතිව ජනෙල් දොරවල් මහා හදින් වැසෙන්නට විය. සුමනාගේ සිරුර අස්වාභාවික ලෙස නැමෙන්නට විය. අවසානයේ වික්‍රම තම අත තිබූ ශුද්ධ වූ රපමාලය සුමනාගේ නළල මත තැබුවේය. ඒ සමගම මහවිලාප හඬක් නගමින් කළු දුමාරයක් වැනි යමක් සුමනාගේ ශරීරයෙන් ඉවත්ව ජනේලයෙන් පිටතට ගොස් අඳුරේ නොපෙනී ගියේය. සුමනා සිහිසුණු පුටුව මත ඇද වැටුණාය. නිවස පුරා පැවති පීඩාකාරී සීතල බව පහව ගොස් නිහඬතාවයක් පැතිරිණි. ප්‍රේමසිරි පවුල එදිනම එම නිවස අතහැර දමා පිටව ගියහ. ඔවුන් නැවත කිසි දිනක එහි නොපැමිණියහ. වික්‍රම සහ ශාන්ති තම නිවසේ ඇති අද්භූත භාණ්ඩ තැන්පත් කර ඇති කාමරයට අලෝක භාණ්ඩයක් එක්කලහ. දේවිකා විසින් සොයාගත් එය අසුබ සංගීත පෙට්ටියයි. එය අදටත් කිසිවකු අත නොතැබූද නිදහිට රාත්‍රියේ නිහඬ බව බිඳිමින් එහි අසුබ තනුව සෙමින් වාදනය කරන බව කියවේ.